අපි සාපේක්ෂකවාදී තෝමස් කූන් සාකච්ඡා කරා. මේ තෝමස් කූන් කතා කරේ ඉතිහාසය පිළිබඳ විග්‍රහයක්. අද අපි එනවා පෝල් ෆයරාබන් පිළිබඳව සාකච්ඡා කරන්න. මේ පෝල් ෆයරාබන් විද්‍යාව ඉතිහාසය විධික්‍රමය සමකාලීන ගැටලු පිළිබඳ විවේචනාත්මක විග්‍රහයක් තමයි ඉදිරිපත් කරන්නේ. මෙයා 1924 ඔස්ට්‍රියාවේ උපත ලද පුද්ගලයෙක්. මෙයා විවේචනාත්මක විග්‍රහයක් විදිහට තමයි තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ. right? ඊට පස්සේ මෙයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. විද්‍යාවට දැනුම ගන්න නිශ්චිත ඉස්සර ක්‍රමයක් නැති අතර එය කාලයෙන් කාලයට කාලයේ අධිතලවාදයන්ට සාපේක්ෂව වෙනස් වේ. නව අධිතලවාදයක් පැමිණි පසු పూర్ව අධිතලවාදය බැහැර වෙලා යන අතර ඒවා එකිනෙකට අසංගතයි අසම්මේය වෙනවා වගේම අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනි කියලා කියනවා. මේ අධිතලවාදයක් කියන්නේ පුතේ මතයක්. ඒ කියන්නේ තෝමස් කූන් පදනම්වාදයක් කියන එක ෆයරාබන් කියන්නේ අධිතලවාදයක් කියලා. මෙන්න මේ කතාව පොඩ්ඩක් මතක තියාගන්න. එයා කියනවා විද්‍යාවට දැනුම ගන්න නිශ්චිත ඉස්සර ක්‍රමයක් නැති අතර එය කාලයෙන් කාලයට කාලයේ අධිතලවාදයන්ට සාපේක්ෂව වෙනස් වෙනවා. නව අධිතලවාදයක් පැමිණි පසු పూర్ව අධිතලවාදය බැහැර වෙලා යන අතර ඒවා එකිනෙකට අසංගතයි අසම්මේය වෙනවායි කියලා කියන්නේ. එයා මේ අසංගතතාවය පැහැදිලි කරන්න උදාහරණයක් අරන් පෙන්නනවා. ඒ තමයි ත්වරණය පිළිබඳ ගැලීලියෝ නියමය හා නිව්ටන් නියමය. ඔහු කියනවා පෘථුවියට නිදැල්ලේ පත්වන වස්තුවක් ගැලීලියෝ කියනවා එකම වේගයකින් පොළොව මත පතිත වෙනවා. නිව්ටන් කියනවා පෘථුවියට ලංවත්ම ත්වරණය නැත්නම් පෘථුවියට ලංවත්ම වේගය වැඩි වෙනවා යයි කියලා කතාවක් ඔහු ඉදිරිපත් කරනවා. මේ මතවාද එකිනෙකට අසංගතයි අසම්මේයයි කියලායි පෝල් ෆයරාබන් කියන්නේ. මේ පෝල් ෆයරාබන් අපි කොටස් දෙකකට බෙදලා අධ්‍යයනය කරනවා. ඒ තමයි මුල් කාලීන ෆයරාබන් සහ පසු කාලීන ෆයරාබන් කියලා. ඇයි එයා කොටස් දෙකකට බෙදුවේ? ඔහු මුල් කාලීන අදහස් වලින් පසු කාලීන අදහස් පුතේ වෙනස් කරගන්නවා. ඒකට හේතුව තමයි පෝල් ෆයරාබන් තමාගේ උපාධි නිබන්ධනය සකස් කිරීම සඳහා බාරගන්නේ ගුරුවරයා විදියට විට්ගන්ස්ටයින්. 1951 විතර විට්ගන්ස්ටයින්ගේ මරණය සිද්ධ වෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ විද්‍යාව දියුණුව කරන්නේ බහිෂ්කරණයෙන් කියලා කියපෝ කාල් රේමන් පොපර්ව තමයි තෝරගන්නේ. අන්න ඒ නිසා පොපර් කියන්නේ විද්‍යාව දියුණුව කරන්නේ බහිෂ්කරණයෙන් කියලා. ඒ නිසාම මුල් කාලේ ෆයරාබන් කියනවා කිසියම් මතවාදයක් බැහැර වෙලා යනවා නම් අවස්ථෝචිත උපන්‍යාස ඒ වගේම ප්‍රතිඋද්ගමනය භාවිතා කරන්න එපාය කියලා මුල් කාලේ. නමුත් පස්සේ කාලේ ෆයරාබන් තීරණය කරනවා තමන්ගේ අදහස් වැරදි කියලා. තමන්ගේ අදහස් වැරදි කියලා. අන්නේ තමන්ගේ අදහස් වැරදි කියලා තේරුම් ගනිපු පුතා මේ PDF එකේ චෝටි printing mistake තියෙනවා. හරිද? දැන් කවුරු හරි මේක බලලා මේ
ස්ක්‍රීන්ෂොට් එකම ගන්න තැන් තැන් වල දාන්න එපා. මේ PDF වල තියෙන printing mistake පන්ති වල අපි හැදුවා හොඳේ. මොන මෙතන මම එකක් හැදුවා. හරි මම ඉතින් කියන්නම් මොකද්ද කියලා. පස්සේ කාලේ ෆයරාබන් කියන්නේ 1969 දී විතර තමන්ගේ අදහස් වෙනස් කරගන්න ෆයරාබන් කියනවා. තමන්ට මතවාදයක් තියෙනවා නම් ඒ මතවාදය තහවුරු කරන්න ඕනම දෙයක් කියන්න. ඕනම දෙයක් කරන්න. ඒ ඕනෑම දෙයක් කරන්න කෙනෙක් ඇතුළේ යා කියනවා අවස්සෝචිත උපන්‍යාස ප්‍රතිඋද්ගමනය වගේ දේවල් විතරක් නෙවෙයි. ඕන්නම් බොරු කියන්න, අසත්‍ය කියන්න, ප්‍රචාරණය, ඒ වගේම කරුණු යටපත් කරන්න, තර්ජනය කරන්න, විවේචනය කරන්න, සුරංගනා කතා කියන්න, මිත්‍යා මත කියන්න ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා කියනවා. විශේෂයෙන්ම ෆෝල් ෆයරාබන් පෙන්වා දෙනවා ගැලීලියෝ ගැලීලි සූර්ය කේන්ද්‍රවාදය තහවුරු කරන්න අවස්සෝචිත උපන්‍යාස ගනිපු විදිය අපි එක පන්තියේ විස්තරාත්මකව කතා කරා. ප්‍රතිඋද්ගමනය භාවිතා කරපු විදිය, ප්‍රචාරණය භාවිතා කරපු විදිය, තර්ජනය කරපු විදිය කොටින්ම පෘථිවි කේන්ද්‍රවාදීන්ට සිම්පිලිසියෝ කියලා, සිම්පිලියෝ නෙවෙයි පුතා, සිම්පිලිසියෝ කියලා විවේචනාත්මක ලෙස ආමන්ත්‍රණය කරා. ඒ නිසා ෆයරාබන් කියනවා තමන්ට මතයක් තියෙනවා නම් ඒ මතය තහවුරු කරන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් නිසා විද්‍යාව යනවලු පාලනයක් රහිත අරාජිකවාදයක් කරා. විභාගෙදි වෙන්නේ මේ අරාජිකවාදී සංකල්පයෙන් ප්‍රශ්න අහනවා. මෙන්න මේ අරාජිකවාදයක් කරා යන එක නවත්තන්න ඕන කියලා කියලා පුතා දේශපාලන මැදිහත් වීමක්. දේශපාලන මැදිහත් වීමක් ඕනේ කියලා කියනවා. ඊට අමතරව අපි දැම්මා ෆයරාබන්ගේ විවේචන සෙට් එක වෙනම සාකච්ඡා කරා. එයා කෘතිය තුලේ සාම්ප්‍රදායික විධික්‍රම විවේචනය කරා. ඒකට ඔබට අවශ්‍ය නම් තොරතුරු ගන්න පුළුවන් කෝල් එකක් එහෙම දීලා විවේචන ටික වෙනම සාකච්ඡා කරා. ඊට පස්සේ අපි දාලා තියෙනවා ෆයරාබන්ගේ මතයේ දකින්න තියෙන දුර්වලතාවයන් ටික මීට අමතරව ලොකු විස්තරයක් පන්ති අපි සාකච්ඡා කිරීම කරා. ඊට අමතරව පුතේ කෝකටත් ඔයාලා බලා ගන්න කූන් සහ ෆයරාබන්ගේ මතයේ තියෙන සම විෂමතා විභාගයට ඒ ටිකත් වැදගත් වෙයි.